අදත් මම channel එකට එකතු වෙලා ඉන්නවා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ මගේ මොන්ස්ටර් යක්කුඩිකට ෆීඩින් කරන වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තින්නේ. ඔයගොල්ලෝ දන්නවා මං ගාව දැනටමත් ඉන්න මාළු මොක්කුන්ද කියලා. අද ඒගොල්ලන්ට ෆීඩින් වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අද ඒක තමයි ගෙනල්ලා තින්නේ. අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යන්න. ඊට කලින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එක like කරලා නැත්නම් like එකක් දාලා subscribe කරලා නැත්නම් subscribe කරලා comment කරලා එහෙම එකතු වෙන්න කියලා කියනවා. එහෙනම් අපි යන් අද ගෙන වීඩියෝ එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් තමයි මගේ ටැංක් එක තියෙන්නේ. මේන් ටැංක් එක. වෙනදී red tail ඉන්නෝ මෙතන ගාලා දෙන්න ඉන්නෝ මෙතන ඇල්බිනෝ පාකු දෙන්නම ඉන්නෝ. අද මම මේගොල්ලන්ට කන්න දෙන්න හදන්නේ ඉස්සෝ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක red tailට මේ ටික ගාලට ඊගාවට මේක ඇවිල්ලා මේ ඇල්බිනෝ පාකුලටයි මෙන්න මෙයාටයි මේ ඇවිල්ලා ගෝල්ඩන් බේස් එක්කෙනා හම්ප් එක හැදෙන්නේ ඒ කෑම ගන්න ඕන ඒ ටික තාම ගත්තේ නැහැ ඒ ටිකත් ඔයගොල්ලන්ට වීඩියෝ දෙන්නම් එයාටයි මේ ටිකට තමයි මෙතන කෑම තියෙන්නේ අපි දැන් කන්න දාගෙන බලමු ඔන්න ඔයගොල්ලන්ට පේනදී මම දැන් ටැංක් එක ඕපන් කරගෙන තින්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මාළු ටික ඉන්නවා මෙතන රෙඩ් ටේල් ඉන්නෝ ඇල්බිනෝ පාකු දෙන්නයි මෙතන ගා ඉන්නෝ ඒ ටික ඉන්නෝ මෙතන තව ගා කෙනෙක් ඉන්නෝ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දැන් මුලින්ම රෙඩ් ටේල්ට කන්න දෙමු මේකෙන් ටිකක් අරන් අපි රෙඩ් ටේල්ට දාලා බලමු මොකද්ද කොහොමද කියලා බලමු උඹලන්ට පේනවා ඇති මුලින්ම ඇවිල්ලා කන්නේ ඇල්බිනෝ පාකු එක්කෙනෙක් තමයි කෑවේ ඇල්බිනෝ පාකු දෙන්න තමයි කන්නේ මුලින්ම රෙඩ් ටේල් තාම කෑම ටික දැක්කේ නෑ අපි තා කෑල්ලක් දාගෙන බලමු ඔන්න මම තා ටිකක් දාගත්තා බලමු දැන්වත් කයිද කියලා කෑවේ නම් නෑ තාම හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පාකු එක්කෙනා නම් මුන් සැරටම කනවා කෑම ටික ඔක්කොම ටික අනිත් එක්කෙනා මෙතන ඉන්නේ අනිත් එක්කෙනා රෙඩ් ටේල්ට දාපු කෑම ටික තමයි කෑවේ ඒගොල්ලන්ට දාන්න තියෙන කෑම ටික මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ටික ඒ තමයි ඒගොල්ලන්ට දාන්න තියෙන ටික ඒ ටික කාලි ඉවරයි රෙඩ් ටේල්ට දාපු ටික කෑවා පාකු අපි රෙඩ් ටේල් නම් ඔබ කෑම කන පාටක් නෑ වගේ ඉත් ගාටවත් දාගෙන බලමු මේ කෑම එක ඉස්සු කැල්ල බලමු කාවිද කියලා දැක්කද එයා නම් කෑවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න එයාගේ කටේ තියෙන්නේ කෑම කෑල්ල දැන් අනිත් එක්කෙනාම මෙන්න මෙතන ඉන්නෝ අන්න එයා නම් දැන් කාලි ඉවරයි මේ මාළුවා මේ මෙතන ඉන්න එක්කෙනා අපි මෙයාටත් දාගෙන බලමු දැක්ක එයත් කෑවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න එයත් කාලි ඉවරයි රෙඩ් ටේල් නම් නෑ අද කෑම කන්නේ ඇල්බිනෝ පාකු දෙන්න නම් කාලා ඉන්නේ දැන් හොඳට අපි ගාලා දෙන්නට දාගෙන බලමු ඔන්න තා කෑල්ලක් මන් දුන්නා ඔන්න කෑවා ඔයගොල්ලන්ට පේනවා ඇති රෙඩ් ටේල් නම් කන්නේ ආද අර දෙන්න නම් කෑවා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පාකු දෙන්න නම් අද නියමෙටම කනවා ඔන්න මෙන්න මෙතනින් රෙඩ් ටේල් ඔයගොල්ලෝ දැක්කද රෙඩ් ටේල් කෑම කෑල්ලක් කෑවා ඔයගොල්ලෝ දකින්න ඇති එක කෑල්ලයි කෑවේ පාකු දෙන්න නම් කනවාද සුපිරියටම කනවා පාකු දෙන්න නම් රෙඩ් ටේල් නම් එකම එක ඉස්සෝ කෑල්ල තමයි කෑවේ එච්චරමයි ගාලා දෙන්නත් මෙතනින් ඉන්නෝ අපි තා කෑල්ලක් ගාලටම දාගෙන බලමු
ඔයාලට පේනවා ඇති ගහන පාරවල් වින් පාරක් ඇඟිල්ලකට එහෙම වැදුනොත් ඉතින් ආයෙ ඇඟිල්ල හොයන්නවත් වෙන්නේ නැහැ. අපි අනිත් එක්කෙනාට දාගෙන බලමු. කැම දාපු ගමන් ගාලා යට ඉඳියදී මුඩ එනවා ටක් ගාලා. ගාලට හෑන්ඩ් ෆීඩ් තමයි දෙන්නේ. නැත්තම් යට යන කෑලි වලට වැඩිය ගහන්නේම නැහැ ගාලා. මේ ටැංක් එකට නම් කන්න දාලා ඉවරයි. මේකේ රෙඩ් ටේල් නම් එක කෑම කෑල්ලයි කෑවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පාපු දෙන්න. මේ මෙතන කෑම කනවා. ගාලා දෙන්නටත් දීලා තින්නේ හොඳට කන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති බඩවල් එහෙම ගාලා දෙන්නටත් හොඳටම කන්න දීලා තින්නේ දැන්. රෙඩ් ටේල් නම් එකම එක කෑම කෑල්ලයි කෑවේ. අපි දැන් මේ ටැංක් එකේ ඉන්න ගෝල්ඩන් බේස් එක්කෙනාට අපි කන්න දීලා බලමු. ලව හොමුත් කෑම කන්නවා වගේ පේනවා ඇති මෙතන කෑම දාලා තිනවා. කෑවේ නෑ. මම හිතන්නේ ලව හොම් බය වෙලා වගේ දැන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කොතැන ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නේ. මම නිකන් ඔයගොල්ලන්ට පෙන්වන්න පොඩ්ඩක් ලව හොම් අල්ලගත්තා. ඉන්නේ නැහැ හැබැයි දඟලනවා. ඔයාලට පේනවා ඇති ටැංකියේ ජරාව දිනනවා. මෙයාගේ පාට නම් බැඳිලා නැහැ මොකක්වත් වෙන කිසිම වෙනසක් වෙලා නැහැ ගෙනාවට වඩා. ඒ විදිහම යට හම්ප් එක හැදෙන්න ඒවා ටික ඔක්කොම අරගෙන මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඒවේ වීඩියෝ දෙන්නම්. එනට ඒ ටික මුත් කරගන්න විදියක් නැහැ. ප්ලාන්ටඩ් ටැංක් එකක් ගහන්න ඕන. ඒ ටික කරන නිසා දැන් මේක පොඩ්ඩක් මාසෙකින් විතර තමයි මම මේක හම්ප් එකට මෙයාට ගේන කෑම එකක්. ඒ වීඩියෝ දෙන්නම් ඔයගොල්ලන්ට. මෙතනින් ඉලෙක්ට්‍රික් බ්ලූ එකේ ඉන්නවා. ඔයාලට මම ඉදලා පෙන්නනවා වගේ. මේ ඉන්නේ. මෙතනින් ඉන්නෝ ඔයගොල්ලන්ට පේනවා ඇති ට්‍රේකිෂ්ම තමයි. ඔයාලට පේනවා ඇති පොඩි වැටව ටූ ටෝන් ඉන්නේ. පාට දෙක. ඉන්නේ ටූ ටෝන් ක්‍රේෆිෂ් පැටව ඉන්නේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මේ ටික ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් ඔබට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔන්න අදට ගෙනාපු වීඩියෝ එක ඉවරයි. අද වීඩියෝ එකේ RTC ගෝල්ඩන් බේස් එක නම් කෑම කෑවේ නෑ. ඒකේ ඔයගොල්ලන්ට කොහොම හරි මම ෆීඩින් වීඩියෝ එකක් ආයේ ඉස්සරහට දෙන්නම්. කොහොම හරි ඒගොල්ලන්ගේ කෑම කන වීඩියෝ එකක් මම ආයෙත් දෙන්නම් ෆීඩින් වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට ඊගා වීඩියෝ එක මම ප්ලාන්ටඩ් ටැංක් එකක් හරි ඒ වගේ මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් ගෙනාවොත් එකක් හරි ඒ වගේ එකක් දෙන්නම් ඔයගලන්ට. මම ප්ලාන්ටඩ් ටැංක් එකක් හදන්නත් හිතාගෙන ඉන්නවා. ඒ ටිකයි ඒ ටික තමයි තියෙන්නේ දැනට. එමුණොතින් බොහෝ දුරට ප්ලාන්ටඩ් ටැංක් එක වෙන්න ඉඩ තියෙනවා. මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් ගෙනාවොතින් අලුතෙන් මොකක් හරි එහෙම වුණොතින් ප්ලාන්ටඩ් ටැංක් එක නැතුව ඒ වීඩියෝ එක ගේනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා like කරලා comment කරලා එකතු වෙන්න කියලා මම කියනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ගිහින් ඉන්න.